දැන් ඔයාගේ 880ට ස්ටාර්ට් සයිට් එකට ඩිපොසිට් සහ විත්ඩ්‍රෝ විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඉතාමත් විශ්වාසවන්තව කරගන්න පුළුවන්. මේ දාලා තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. එතනින් ඔයාට 880ට සයිට් එකට ඩිපොසිට් එක කරන විදිහ හරියටම දැනගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් බලමු කොහොමද 880ට ස්ටාර්ට් සයිට් එකෙන් ඔයාගේ බැංකුවටම විත්ඩ්‍රෝ එකක් ලබා ගන්න කියලා. ඔයාගේ සයිට් එකෙන් විත්ඩ්‍රෝ එක ගද්දි අනිවාර්යෙන් මේ දේවල් කරලා තියෙන්න ඕනි. ඔයාගේ පර්සනල් ඩීටේල්ස් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඒ වගේම ඔයාගේ account එකේ තියෙන බෝනස් මුදල් විත්ඩ්‍රෝ කරන්න බෑ. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මේ විදිහට ඔයා යන්න ඔයාගේ 880ට සයිට් එකට. ඊළඟට මෙනු එකේ මේ විදිහට පල්ලෙහාට යද්දී තියෙනවා withdraw fund එක ටච් කරන්න. ඊළඟට අපිට ඕනි withdraw එකක් ලබා ගන්න. ඒ නිසා මෙතන මේ තියෙන withdraw කියන එක ටච් කරන්න. මේ විදිහට පල්ලෙහාට යද්දී තියෙනවා cash. මේ cash එකේ 880ට start cash කියන එක ටච් කරන්න. මේකෙදි amount එක 250 ඉඳලා withdraw කරන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ අනිවාර්යෙන් රුපියල් 500ට වඩාවත් withdraw එකක් ලබා ගන්න. ඊළඟට city එක මේ විදිහට search කරන්න කපුතලේ. ඊළඟට ස්ට්‍රීට් ඒකේ මේ විදිහට සිලෙක්ට් ස්ට්‍රීට් කියන එකේ ශ්‍රී ලංකා බලංගොඩ බෙලිහුල්ලොය කියලා තියෙනවා. ඒක මෙතන ස්ට්‍රීට් එක විදිහට ලබා දෙන්න ඔයා අනිවාර්යයෙන්ම මේ විස්තර මේ විදිහටම ලබා දෙන්න ඕනි. එහෙම නැතුව ඔයාගේ සිටි ස්ට්‍රීට් ලබා දුන්නොත් ඔයාගේ විත්ඩ්‍රෝ එක ලබා ගන්න බෑ. ඊළඟට කන්ෆර්ම් කියන එක ටච් කරන්න. දැන් ඔයාට ඔයා රෙජිස්ටර් වෙන්න දීලා තියෙන ෆෝන් නම්බර් එකට හරි ඊමේල් එකට හරි එනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක මේ විදිහට ඔයා ටයිප් කරන්න ඕනි. ඊළඟට කන්ෆර්ම් බටන් එක ටච් කරන්න. දැන් ඔයාට මේ විදිහට රික්වෙස්ට් ක්‍රියේට් සක්සස්ෆුලි කියලා බලා ගන්න පුළුවන්. මේක ඕකේ කරන්න. ඊළඟට නැවත මේ විදිහට උඩට යන්න. මේකේ ඔයාට බලා ගන්න පුළුවන් රීෆ්‍රෙෂ් ස්ටේටස් එක ටච් කරන්න. මේ විදිහට රීෆ්‍රෙෂ් ස්ටේටස් ටච් කරාම ඔයාට ස්ටේටස් එකේ රිජෙක්ට් කියලා ආවොත් ඔයා මෙතන මේ ඉස්සරහින් තියෙන find out reason කියන එක ටච් කරාම ඔයාට ඔයාගේ withdraw එක රිජෙක්ට් වුණ හේතුව බලා ගන්න පුළුවන්. නැවත ඔයාට withdraw එකක් දාන්න නම් ඉන්න ඕනි විනාඩි 5ක්. ඔයාගේ withdraw එක රිජෙක්ට් වුණ හේතුව බලලා නැවත විනාඩි 5කින් පස්සේ ඔයාට පුළුවන් මේ cash එකට ගිහිල්ලා නැවත අර විදිහටම withdraw එකක් දාගන්න. ඒ විදිහට හදිස්සිය හරි රිජෙක්ට් වෙලා නැවත ඔයා withdraw එකක් දැම්මට පස්සේ මේ විදිහට ඔයා නැවත refresh status කියන එක ටච් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් status එකේ approved කියලා තියෙනවා. මෙතනම ඉස්සරහින් තියෙන get code කියන එක ටච් කරන්න. ඊළඟට ඔයා කරන්න ඕනි මේකේ මේ විදිහට screenshot එකක් ගහගන්න. ඒ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන මෙතන මම දැන් මේ දාලා තියෙන WhatsApp නම්බර එක තියෙන්නේ. අන්න ඒකට ඔයා withdraw එකක් දැම්ම කියලා මේ විදිහට මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක මට එවන්න ඕනි. මෙතන මේ තියෙන කෝඩ් එකත් එක්ක. ඊළඟට ඔයාගේ withdraw එක දාගන්න ඕනි. බැංකුවේ විස්තරත් එවන්න. ඔයාගේ බැංක් එකේ details ඒ වගේම මේ 880ට සයිට් එකේ details ඔක්කොම සමානයි නම් මම ඔයාගේ withdraw එක ඔයාගේ බැංකුවටම විනාඩි 15ක් ඇතුළත ලබා දෙනවා. මේ විදිහට තමයි ඔයාට 880ට සයිට් එකකින් ලේසියෙන්ම withdraw එකක් ලබා ගන්න පුළුවන්.